කලින් වීඩියෝ එකේදී අපි කතා කරා ඇරේ ගැන. ඉතින් ඔයා දැන් දන්නවා ඇරේ එකක් කියලා කියන්නේ නිශ්චිත දත්ත ප්‍රමාණය ගැනවා කලින්ම දැනගෙන ඉන්න. ඒ කියන්නේ ඇරේ එකක සයිස් එක ඔයා කලින්ම දැනගෙන ඉන්න ඕනේ කියන එක ගැන. හිතන්න ඔයාගේ වැඩේට ඕන කරන දත්ත ප්‍රමාණය කියන්නේ දත්ත ප්‍රමාණය ඔයා දන්නේ නැත්තම් ඒක වෙනස් වෙනවනේ. එතකොට ඇරේ එක පාවිච්චි කරන එක ලොකු කරදරයක්. අන්න ඒ වෙලාවට තමයි අපි ලින්ක් ලිස්ට් පාවිච්චි කරන්නේ. ලින්ක් ලිස්ට් එකක් කියලා කියන්නේ එකිනෙකට සම්බන්ධ වුණු නෝට් සමූහයක්. මේක ඇරේ එකක් වගේ මතකයම නැත්තම් මෙමරි එක ළඟ තියෙන්න ඕනේ නැහැ. හැම නෝඩ් එකකම කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ඇත්තම data එක. අනික තමයි ඊළඟ නෝඩ් එක කොහෙද තියෙන්නේ කියලා පෙන්වන පොයින්ට් එක. මේක හරියටම නිකන් treasure hunt එකක් වගේ. එක තැනක තියෙන ඉඟියක් තමයි අපි ඊළඟ තැන හොයාගන්නේ. ලින්ක් ලිස්ට් එකක තියෙන ලොකුම වාසිය තමයි ඕනම වෙලාවක අලුතෙන් දත්ත ඇතුළත් කරන්න, ඉන්සර්ට් කරන්න හෝ එහෙම නැත්නම් අයින් කරන්න, තියෙන දත්ත එකක් ඩිලීට් කරන්න ගොඩක්ම පහසුයි. ඇරේ එකක නම් අපිට දත්ත එහා මෙහා කරන්න වෙනවා. ඒත් ලින්ක් ලිස්ට් එකකදී අපිට තියෙන්නේ පොයින්ට් එක විතරක් වෙනස් කරන්න. හැබැයි ඇරේ වලදී වගේම ලින්ක් ලිස්ට් වලත් අවාසියක් තියෙනවා. ඇරේ එකක වගේ අපිට ඕනම තැනකට එකපාර පනින්න බෑ. අපිට ඕන දත්තය හොයාගන්න නම් මුලින් ඉඳන් එකින් එක පරීක්ෂා කරන්න ඕනේ. මේකට අපි කියනවා big of n කියන time complexity එක කියලා. ඒ නිසා අර කියවන්න ඕන දේවල් වලට වඩා නිතරම වෙනස් වෙන දේවල් වලට link list එක තමයි හොඳම විසඳුම. ඉතින් අපි දැන් බලමු link list වලට example code එකක්. ඉතින් අපි මුලින්ම link list එකක් හදාගමු. link list string project task සමානයි new link list. ඊට පස්සේ අපි project task වලට දත්ත ඇඩ් කරමු. අපිට මේ වගේ දත්ත ඇඩ් කරගෙන යන්න පුළුවන්. මුලටම දත්තයක් ඇතුළත් කිරීම තාමත් වේගවත්. ඊට පස්සේ අපි දත්තයක් අයින් කරගමු. ඉතින් මෙන්න මේ විදිහට තමයි සරලවම link list එකක් වැඩ කරන්නේ.